Hello, welcome to my YouTube channel. ඉතින් ඔන්න අපි අද එකතු වෙලා ඉන්නවා ආටිකල්ස් වල the භාවිතය කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කළා a සහ an භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු the කියන ආටිකල් එක කොහොමද නිවැරදිව භාවිතා කරන්නේ කියලා. the කියලා කියන්නේ definite article එකක්. ඒ කියන්නේ විශේෂිත වූ දෙයක් හඳුන්වනකොට තමයි අපි the කියන ආටිකල් එක භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකෙටම තියෙන එක දෙයක්, එතකොට අපේ පාසලට තියෙන කෙනෙක් එක දෙයක්, එතකොට නිවසට තියෙන එක දෙයක්, අපි හැමෝම දන්න දෙයක්, අපි හැමෝම දන්න විශේෂිත දෙයක් හඳුන්වනකොට තමයි the කියන ආටිකල් එක අපි යූස් කරන්නේ. එතකොට බලන්න මේ උදාහරණය දිහා මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට the කියන ආටිකල් එක භාවිතා කරන ක්‍රම 5ක් ගැන කියලා දෙන්න. බලන්න මේකේ තියෙන පළවෙනිම එක there is only one. there is only one කියලා කියන්නේ ලෝකෙටම තියෙන එක දෙයක් පමණක් නම්. බලන්න example the moon is very bright. the moon කියලා කියන්නේ හඳ. ඒ හඳ අපි හැමෝම දන්නවා. මේ ලෝකේ ඉන්න හැමෝම හඳ කියන එක දන්නවා. එතකොට the moon is very bright. එතකොට අපි the කියන එක දාලා තියෙනවා හඳට ඉස්සරහින්. a moon කියලා කිව්වොත් අපි සාමාන්‍යයෙන් අපි a moon කියන එක අපි භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන තැන් බොහෝම අල්පයි. නමුත් අපි the moon කියලා තමයි හඳට ඉස්සරහින් හැම වෙලෙම දාන්නේ. ඊගාව එක බලන්න. Who is the president of Sri Lanka? Who is the president of Sri Lanka? a president කියනවද? නැහැ. a president කියලා කියන්නේ නැහැ. මොකද අපේ ශ්‍රී ලංකාවට ජනාධිපතිවරු ඉන්නේ එක්කෙනයි. ඒ එක්කෙනාව අපි මේ හැමෝම දන්නවා. එතකොට a president කියලා කියන්නේ අපි the president කියලා තමයි කියන්නේ. මේකම අපිට ගන්න පුළුවන් who is the president of India, who is the president of Russia. ඒ විදිහට අපිට president කියන එක ඉස්සරහින් the කියන ආටිකල් එක භාවිතා කරන්න පුළුවන්. ඊගාවට මම කතා කරන්න යන්නේ අපි ආටිකල් භාවිතා කරන දෙවෙනි එක. නාම විශේෂණයක් සමග. නාම විශේෂණයක් කියලා කියන්නේ මොකද්ද? noun එකක් අපි විශේෂණයක් දාලා කියනවා නම් ඒ කියන්නේ noun එකකට ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි අපි විශේෂණ පදයක් එකතු කරනවා නම් තමයි නාම විශේෂණයක් කියලා කියන්නේ. එතකොට බලන්න with an adjective. with an adjective we are using the කියන ආටිකල් එක තමයි අපි adjective එකක් එක්ක භාවිතා කරන්නේ. බලන්න he is the fattest boy in the school. he is the fattest boy. fattest කියන්නේ මහතම. එතකොට එයා තමයි මුළු ඉස්කෝලේටම ඉන්න මහතම ළමයා. මහතම පිරිමි ළමයා. එතකොට එහෙම කිව්වට පස්සේ ඉස්කෝලේ අපි හිතමු 500ක් ඉන්නවා 100ක් ඉන්නවා. ඒ හැමෝගෙම අතරින් මහතම පිරිමි ළමයා තමයි මේ කියන්නේ. එතකොට එයාව හැමෝම දන්නවා. ඉස්කෝලේ හැමෝම එහෙම කිව්වට පස්සේ එයාව දන්නවා. ඒ නිසා තමයි the fattest boy in the school කියලා මේ වාක්‍යයේ නාම විශේෂණය ඉස්සරහින් අපි the කියන එක එකතු කරලා තියෙනවා. ඊගාව එක බලන්න. it is the smallest shop in the city. it is the smallest shop. ඒ කියන්නේ කුඩාම shop එක. මේ නගරේ තියෙන කුඩාම shop එක කියලා කිව්වට පස්සේ මිනිස්සු දන්නවා. ඒ නිසා තමයි අපි ඒ නාම විශේෂණ ඉස්සරහිනුත් the කියන ආටිකල් එක යූස් කරලා තියෙන්නේ. ඊගාව එක බලන්න. because there is only one in that context. because there is only one in that context. කියන්නේ යම් කිසි අවස්ථාවක හෝ සිදුවීමක තිබෙන එකම දෙය. මේ හැම දෙයකම බලන්න හැම දෙයක්ම ගත්තොත් පොදුවේ අපිට කියන්න පුළුවන් හැමෝම දන්න හැමෝම එකම ඒ කියන්නේ හැම අවස්ථාවකම තියෙන පොදු දෙයක් විස්තර කරනවා නම් තමයි අපි the කියන ආටිකල් එක යූස් කරන්නේ. බලන්න යම් කිසි අවස්ථාවක හරි සිදුවීමක හරි තිබෙන එකම දෙය. we live in behind the temple. we live in behind the temple. එතකොට අපි ඉන්නේ ටෙම්පල් එකට පිටිපස්සෙන්. behind කියන්නේ පිටිපස්සෙන්. අපි ඉන්නේ behind the temple. අපි ටෙම්පල් එකට පිටිපස්සෙන් ඉන්නේ. එතකොට the temple. ටෙම්පල් එක ඉස්සරහින් අපි the කියන එක දාලා තියෙනවා. මොකද අපි ටෙම්පල් එක දන්න නිසා. අපි දැන් සමූහයක් එක කතා කරනකොට
පන්සලක් කියලා අපි හැමෝම දන්න පන්සලක්නේ. එතකොට පන්සල ඉස්සරහින් ද දැම්මට පස්සේ අපි හැමෝම දන්නවා මේ පන්සල අපි හැමෝම දන්න එකක් කියලා. ඒ නිසා තමයි අපි මේ පන්සල ඉස්සරහින් ද කියන ආටිකල් එක යූස් කරලා තියෙන්නේ. ඊකට බලන්න look at the yellow bird. look at the yellow bird. දැන් ඔන්න ground එකක හරි වෙන park එකක හරි ළමයි දෙන්නෙක් අපි birds ලා බලනවා. එතකොට එතන ඉන්නවා yellow bird කෙනෙක්. එතකොට pointed කුරුල්ලට තමයි yellow bird කියලා කියන්නේ. කවුරු හරි කෙනෙක් ඇඟිල්ල දික් කරලා හරි කොහොම හරි මෙතන මෙතන ඉන්නවා yellow bird කෙනෙක් කියලා. එතකොට අනිත් ළමයාත් දන්නවා මෙතන ඉන්න මේ yellow bird ගැන තමයි කියන්නේ කියලා. ඒක නිසා තමයි අපි එතෙන්දි the කියන එක use කරලා තියෙන්නේ. බලන්න ඊගාව එක. all the things referred to by a noun. ඒ කියන්නේ මොකද්ද? සියලුම දේවල් නාමපදයෙන් විස්තර වෙනවා නම්. The deer is an innocent animal. The deer. ඒ කියන්නේ මේ තියෙන noun එකෙන් තමයි මේ මුළු වාක්‍යෙම විස්තර වෙලා තියෙන්නේ. is an innocent animal. මුවා කියලා කියන්නේ අහිංසක සතෙක්. එතකොට the කියන එක use කරලා තියෙනවා deer කියන එක ඉස්සරහින්. ඒ කියන්නේ මුවා කියලා කිව්වම අපි හැමෝම දන්නවා. මුවන් කියලා කියන්නේ කවුද කියන එක අපි දන්නවා. මෙතෙන්ට තව animals ලා දාන්න පුළුවන්. the kangaroo, the rabbit ඒ වගේ. අපි an elephant කියන එක තමයි use කරන්නේ මෙතෙන්දී. elephant කියන එකට the දාන්නේ නැහැ. the දාන තැන් අපිට ගන්න බෑ. හරිද? එතකොට the deer is an innocent animal. මුවා කියලා කියන්නේ හරිම අහිංසක සතෙක්. ඊට පස්සේ බලන්න the heart pumps blood around the body. the heart pumps. ඒ කියන්නේ මොකද්ද? the heart. හදවතෙන් තමයි මුළු සිරුරටම රුධිර ගමනාගමනය සිදු කරන්නේ. එතකොට හදවත කියන එක ඉස්සරහින් the කියන එක දාලා තියෙනවා the heart. the heart කියලා කිව්වම අපි හැමෝම දන්න නිසා. හදවත කියන දේ අපි හැමෝම දන්න දෙයක්නේ. ඊගාට බලන්න well known buildings or works of art. ඒ කියන්නේ අපි හැමෝම අඳුනන ගොඩනැගිලි හරි කලා නිර්මාණ හරි. අපි හැමෝම දන්න ගොඩනැගිලි තියෙනවනේ මේ ලෝකේ. ඒ වගේම කලා නිර්මාණත් තියෙනවනේ ගොඩක් ප්‍රසිද්ධ ඒවා. එතකොට අපි බලන්න උදාහරණ the Taj Mahal. අපි Taj Mahal ඉස්සරහින් දාන්නේ මුළු ලෝකෙටම Taj Mahal එකයි තමයි තියෙන්නේ. නමුත් අපි Taj Mahal කියලා කියන්නේ the Taj Mahal කියලා තමයි කියන්නේ. මොකද Taj Mahal කියන එක අපි හැමෝම දන්න නිසා. ඊට පස්සේ the Mona Lisa. Mona Lisa කියලා කියන්නේ drawing එකක්. ඉතින් the Mona Lisa කියලා අපි දාලා තියෙන්නේ ඒක මුළු ලෝකෙම දන්න චිත්‍රයක් නිසා. ඒක මුළු ලෝකෙටම එකයි තියෙන්නේ. ඒක නිසා the Mona Lisa කියලා අපි use කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න the සීගිරිය. සීගිරියකුත් තියෙන්නේ මුළු ලෝකෙටම එකයිනේ. ඒ නිසා අපි ඒකටත් භාවිතා කරලා තියෙනවා the කියන ආටිකල් එක. ඉතින් මං හිතනවා ඔයාලට the භාවිතය මේ වීඩියෝ එකෙන් පැහැදිලි වුණා කියලා. ඉතින් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකෙන් දාන්න යන්න. මේ වීඩියෝ එකට කැමති නම් ඔයගොල්ලෝ තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, subscribe කරන්න, like එකක් දාගෙන යන්න. ඉතින් හැමෝටම thank you so much.